welcome back to our YouTube channel. අපි යනවා දන්සල් අපිට ඕනේ පසල්. ඉතින් ඕගොල්ලන්ට කොහොමද? අපි දැන් යන්නේ මේ බණ්ඩාරගම ටවුන් එකේ පොඩි රැවුමක් දාන්න. ඉතින් ඒකම මුළු ටවුන් එකේම තියෙන දන්සල් අපි බලලෙමු. ඉතින් ඔන්න දැන් අපි යන්නේ අපේ පළවෙනිම දන්සලට බහින්න. ඉතින් මේක සුබ් දන්සලක්. ඔයගොල්ලෝ දැන් පේනවා ඉතින් මේකේ පොලිම ගොඩාක් දිගයි. හැබැයි ඉතින් අපිට හිතුණා එක්ක නවත්තලා යන්න කියලා. ඉතින් අපි වෑන් එකේ දුරකින් නවත්තලා අපි දැන් මේ යන ගමන්. චූටි. ගමන් එපා පිස්සෙක්. ලෝ චානමි සීඩියක් අතේ හිටියේ. සීදේවියක් අතේ හිටියේ. දැන් ඉතින් අපි ඔන්න සුපුත් බීලා ඉවර වෙලා අපි දැන් යන්නයි හදන්නේ. බලමු ඉස්සරහට තව මොන මොන දන්සල් හම්බෙයිද කියලා. ඔන්න ඉතින් පොඩ්ඩක් වහින්න ගත්තා. ඒත් අපි සැලුන්නේ නෑ. ඉතින් ඔන්න දැන් අපි මන්යොක්ක දන්සලකින් නැවැත්තුවා. අපිට දැනගන්න හම්බුණා තව චොක්ලට් දන්සලක් තියෙනවා කියලා. චොක්ලට් අයිස්ක්‍රීම්. ඉතින් අපි දෙකටම එක සැරේ ගිහින් යමු. ගත්තා. මොකද එලාද? ඉතින් ඔන්න අපි මන්යොක්ක දන්සලේ දැන් ඉඳලා ඉවරලා මන්යොක්ක අරගෙන මේ දැන් අයිස්ක්‍රීම් දන්සලේ ඉන්න ගමන් ඉන්නේ. අපි හැමෝම දෙක ගත්තා. මොකද මේ ගොඩක් කට්ටිය වෑන් එකේ ඒකින්ද ඒගොල්ලන්ටත් එක දෙන්න. දන්සිගේ බ්ලොග් එකේම උපරිම සහයෝගයක් ලබා දෙන්න. ඉතින් ඔන්න දැන් අපි අයිස්ක්‍රීම් අරගෙන වෑන් එකට ආවා. ඉතින් දැන් අපි ඒ ළඟම තියෙන කඩල දන්සලට යන්. ඉතින් ඔන්න දැන් අපි කඩල ගෙනාවා. ඉතින් දැන් අපි හැමෝම මේ කඩල කකා ඉන්නේ. මේ කඩල නම් අපි ගොඩක් ගත්තේ නැහැ අනිත් ඒවාට වඩා. මොකද අපිට ඒ වෙලාවේ ගොඩක් ඇත්තනම් බඩපිල්ල තිබ්බේ. වෙනම් අපි වෑන්නේ නැග ගමන් පොඩ්ඩක් වහින්න ගත්ත සැරට කලින්ට වඩා. ඒත් ඉතින් අපි ගියා. ඉතින් ගෙදර යන්නත් එපා හින්දා. ඉතින් අපි බැලුවේ තව කොහෙට හරි දන්සලකට යන්න කියලා. ඒත් පොඩ්ඩක් සැරට වැස්ස හින්දා අපි කෙලින්ම ගෙදර ආවා.
ඔය තියන්නේ අපේ දන්සල් වට්ටිය. ඉතින් අද අපේ vlog එක ඉවරයි. Thanks for watching.